ආයුබෝවන් ජපානයේ තියෙන ලස්සන සුන්දර ස්ථානයක් අපි බලන්න යමුද? ඒ තමයි ගිනි කඳුවලින් ගලාගෙන ආපු ලාවා වලින් නිර්මාණය වුණු ගල් තියෙන හරි ලස්සන තැනක්. අපි එහෙනම් බලන්න යමු. මේ තමයි ජොගසකි. අපිට ඇතුල් වෙන්න තැනම මැප් එකක් තියෙනවා. යන්න ඕන විදිය ඔක්කොම දේවල් ඇඳලා දැන් අපි ඉන්නේ මෙතන. ඇවිදගෙන යන්න තියෙන්නේ ජපන් භාෂාවෙන් සහ විදේශිකයන්ට ඉංග්‍රීසි භාෂාවෙන් මේ දෙකෙන්ම සර්ව සම්පූර්ණව සඳහන් වෙලා තියෙනවා. අපි යමු. බැලුවල්මට හරි සුන්දර පරිසරයක්. හැබැයි ඉතින් සුන්දර පරිසරය වගේම අපි කරක ගන්නත් ඕනේ. ඉතින් යන්න ඕන විදිය සියලු දේවල් ඇඳලා තියෙනවා. යන්න ඕන විදිය මතක් කරලා දීලා තියෙනවා. යන්න ඕන ක්‍රමය කියලා දීලා තියෙනවා. ඒවා රැකගෙන තමයි අපි යන්න ඕනේ. අතරමං වෙයි කියලා සමහර කාටවත් හිතුණත් දන්නේ නැහැ. ඒ නිසා රතු පාට පටේ එල්ලලා තියෙනවද දන්නේ නැහැ. හේතුව දන්නේ නැහැ. බෙහෙම වෙන්න පුළුවන් මොකද? අපි ආවිදගෙන යනකොට ඉස්ලාම දෙක පොළ ලස්සන තැනක් තමයි මෙතන. දැන් මීට වඩා ලස්සනයි තමයි ඉස්සරහට යන්න දින තැන. රැල්ල මුහුදු වෙරළ සිඹිනවා වගේ රැල්ල ඇවිල්ලා ගල් සිඹිනවා. හරි. මේම අමුතු වැඩක් මේක. මෙහෙම බලලා තමයි මෙහෙම යන්න තියෙන්නේ. අපි යමු ඉස්සරහට. මෙතන මේ කාලතුවක්කුවක නටබුන් තියෙනවා. ඉතින් මේකේ ඉතිහාසය තියෙනවා නම් ජපානයේට සතුරු ආක්‍රමණ පැමිණෙන අවස්ථාවලදී ජපානය ආරක්ෂා කරගන්න වෙරළින් සතුරු ආක්‍රමණ නැත්නම් මුහුදුබඩ ප්‍රදේශවලින් සතුරු ආක්‍රමණ આવොත් ඒකට ජපානය ආරක්ෂා කරගන්න ජපානයේ සෑම ප්‍රදේශයකම මේ විදිහට කාලතුවක්කු ස්ථාපිත කරලා තියෙනවා. එවකට රජ හිටපු රජවරු නැත්නම් මෙහි හිටපු නායකයන්. ඉතින් ඒක අනුව තමයි 1848 සහ 1854 කියන මේ කාලවකවානුවේ තමයි ඒවකට හිටපු රාජ්‍ය නායකයන් මේ විදිහට ජපානයේ සෑම ප්‍රදේශයකම මුහුදුබඩින් සතුරු ආක්‍රමණයක් ආවොත් ජපානය ආරක්ෂා කරගන්න කාලතුවක්කු ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් මේ ශිෂෝකා ප්‍රාන්තයේත් මෙන්න මේ ස්ථානයේ එහෙම ස්ථාපිත කරපු කාලතුවක්කුවක නටබුන් ඉතුරු වෙලා තියෙනවා. ඈත පේනවා මං ඔයාලට zoom කරලා පෙන්නන්න. මේ සුන්දරත්වය බලන්න ඇවිල්ලා ඉන්න අතරතුර එක්කෙනෙක් මාළු බානවා. බලන්න පේනවද කියලා? පේනවද ඔයාලට? යා. රයිට්. සුන්දරත්වය අතරතුර බලන අතරතුර එයා නිදහසේ එයාගේ නිදහසේ තමන්ගේ පාඩුවේ මාළු බානවා. ඉතින් ඒ වගේ වැඩ කරන්නත් ඕන නම් මේ පැතිවලට එන්න පුළුවන්. මේ වගේ ගමනක් පිපනක් එනකොට අපි අපේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. ඉතින් අඩි 1.5ක් විතර උස තමයි මෙතන තියෙන මේ බැම්ම. ඒකෙන් පහළට අඩි 300ක් 400ක් විතර ගැඹුරු හෙලක් තියෙන්නේ. ඉස්සරහට එන්න ඔයාලට පෙන්වන්න පුළුවන්. හරි ඉතින් ඔන්න අපි අවසානයේ අපේ සංවිස්ථානයේ අපි ආයුතු තැනට පැමිණියා. මම අර කලින් සඳහන් කළා වගේම කොම්රයාමා ගිනිකන්ද පිපිරීම නිසා ඇතිවෙච්ච ලාවා ගලාගෙන ඇවිල්ලා මේ මුහුදු ජලයට මිශ්‍ර වීමත් එක්ක තමයි මේ විදිහට ගල් පර්වත නිර්මාණය වෙලා තියෙන ඉතිහාසය. මීට අවුරුදු 4000කට කලින් ඉතිහාසය සඳහන් වෙන පරිදි. ඉතින් ජපානයේ ඉන්න අයත් විදේශිකයන් අපි වගේ විදේශිකයන් වෙනත් රටවල විදේශිකයන් මේ හැමෝම මේ ස්ථානේ බලන්න තව සුන්දර කාරණා කිහිපයක් තියෙනවා. ඒ එකක් මේ ලාවා නිසා නිර්මාණය වුණු මේ ගල් පර්වත. දෙවෙනි කාරණේ තමයි මේ මුහුද. මේ මුහුදු වතුර හරිම සුන්දරත්වයක් තියෙනවා වගේම මේ වතුර හරිම නිල් පාටයි. පිරිසිදු නිල් පාටක් තියෙන. කෙලින්ම ඒ වතුර බලන්නත් බොහෝ දෙනා මෙතනට එනවා. හරිම ලස්සන වතුරක් මෙතන තියෙන මේ මුහුදු වතුර. ඒ වගේම තව කාරණයක් තමයි මම ඔයාලට පෙන්වන මෙන්න මේ පැත්තෙන් පෙන්වන. දැන් ඊළඟට ඔයාලට පෙන්වන්න හදන මේ පාලම. ඉතින් මෙම ස්ථානයේ මේ සංචාරක ආකර්ෂණය වැඩි වීමත් එක්කම ඒ පාලමින් පසු නිර්මාණය වෙලා තියෙනවා. මේ කාර්නාටිකා මේ කාරණා බලන්න විදේශිකයෝ සහ ජපානය එනකොට ඊට පස්සේ මේ පාලම නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ විශේෂත්ව කාරණය තමයි මට මගේ අර පිටිපස්සෙන් පේන ප්‍රදීපාගාරය ලයිට් හවුස් එක. ඉතින් අන්න ඒක බලන්නත් බොහෝ දෙනා මෙතනට එනවා. ඒ ලයිට් හවුස් එක මීට ඉහතදී අවුරුදු ගානකට කලින් මේ මුහුදුබඩ ප්‍රදේශයේ ගමන් කරන නැව් වලට සංඥා ලබා දීමට තමයි භාවිතා කරලා තියෙන්නේ. හැබැයි අද වන විට ඒක සම්පූර්ණ සංචාරකයන් සඳහන් වෙන්න වෙලා තිබෙනවා. ඉතින් ඒකේ උඩටම අපිට යන්න පුළුවන්. අපි උඩටම උඩටම ගියාම මේ මුළු පළාතම හරිම ලස්සනට පේනවා. ඉතින් මේ කාරණා නිසා තමයි මේ ප්‍රදේශයේ තාමත්ම සංචාරක ආකර්ෂණීය දිනාගෙන තියෙන අපි යමු පාලමෙත් ඒ වගේම ලයිට් හවුස් එක බලන්න.
දිග මීටර් 48ක් පමණ මේ තියෙන පාලම කදෝසකි බ්‍රිජ් කියලා තමයි කියන්නේ. ඉතින් මේ පාලම මේක පොඩි ට්‍රිල් එකක් තියෙන්නේ. මොකද මේක උඩ අපි ඇවිදිනකොට මේක හෙල්ලෙනවා. ඔයාලට පේනවා ඇති මේ හෙල්ලීමත් එක්ක තමයි පොඩි බයක් තියෙනවා. මොකද අඩි 300ක් 400ක් විතර උස ප්‍රමාණයක් දිග මීටර් 48ක දිග පාලම. ඉතින් මේකේ සුන්දරත්වය බලන්න විදේශිකයෝ ගොඩක් එනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන සුන්දරත්වයේ තවත් ලක්ෂණ බවට පත් වෙන්නේ. ඉතින් ඉස්සරහට මම ඔයාලට පෙන්නන්න. හෙල්ලෙන කොටත් පොඩි බයක් දැනෙනවා. හැබැයි ඉතින් ඒක වෙන ට්‍රිල් එකක්. ඒක වෙන වයිබ් එකක්. ජගසකි මේ කාස්ට් එකේ තියෙනවා ලස්සන පුංචි කඩයක්. මේක ඇතුලේ ලස්සන සමරු සටහන් මේ ස්ථානයේ විශේෂ දේවල් බොහෝ දේවල් තියෙනවා. අපි ඇතුළට ගිහලා බලමු. විශේෂතු කෑම වර්ග මේ පැත්තේ විශේෂතු කෑම වර්ග එක දොඩම් වලින් ස්ට්‍රෝබෙරි වලින් මානුෂ්‍ය දේවල් කේක් වර්ග ටී-ෂර්ට් බෑග්ස් එම ස්ථානයට විශේෂ ලස්සන දේවල් මේ තැනට ආපුහම එන විදේශකයන්ට සහ ජපානයේ මේ ස්ථානයට ආදරය කරන අයට මෙලදී ගැනීමට හැකියාව තියෙනවා. අර මං කිව්වාගේ ඉතින් මෙම ස්ථානයේ තියෙන තවත් සුන්දර තැනක් තමයි මේ ලයිට් හවුස් එක මේ ප්‍රදීපාගාරේ. අපේ අවාසනාව බෑඩ් ලක් එක. ඉතින් අපි ඇත්තටම අද ප්ලෑන් කරේ මේ ඉර බහින වෙලාවට මෙම ස්ථානෙට එන්න මේ ජොගසකි එක සන්සෙට් එකත් එක්ක ලස්සන view එකක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඒක බලන්න තමයි අපි හවස් වෙලාවේ. ඉතින් අපි වෙලාව කොච්චරක් හොඳයිද කියලා කියනවනම් හවස 4න් පස්සේ ලයිට් හවුස් එකට නගින්න දෙන්නේ නැහැ. දැන් වෙලාව 4:10යි. ඒ නිසා අපිට ලයිට් හවුස් එකට යන්න තියෙන වෙලාව අහිමි වුණා. ඉතින් මෙම ස්ථානේ බලන්න එන කෙනෙකුට පුළුවන් අපිට අදාරින්න බැරුණාට හවස 4ට කලින් අනිවාර්යයෙන්ම මේක බලන්න යනවා නම් එන්න. එතකොට මේකේ තියෙන සුන්දරත්වය බලන්න පුළුවන්. මේ වීඩියෝ එකට මට ඔයාලට මේ ගේන්න බැරි. හැබැයි මම වෙන දවසක අනිවාර්යයෙන්ම මේකේ තියෙන සුන්දරත්වය බලන්න නැවත වතාවක් මෙතනට එනවා. ඉතින් දුකයි විනාඩි 10ක් පරක් වුණොත් ජපානයේ වෙලාවට හැමදේම කරනවා. නීතිය කාටත් පොදුයි. ඒ නිසා මට මේක උඩට යන්න අවස්ථාව අහිමි වුණා. හදට මගේ බ්ලොග් එක ඉවර කරන්න හදන්නේ. අපි කදෝවකි බ්‍රිජ් එක බලන්න ආවා. ඒක බැලුවා. ඒකේ සුන්දරත්වය දැක්කා. ඒකේ ලස්සන දැක්කා. ඉතින් මේක දෙවෙනි පාර්ට් එක මට අරන් එන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි මම අද බලන්න ආපු තැන් වලින් මට ලයිට් හවුස් එක මිස් වුණා. ඒ වගේමයි නිව්යෝර්ක් ලයිට් ඇන්ඩ් ෆ්ලවර් මියුසියම් එකක් තියෙනවා. මට ඒකත් මිස් වුණා. ඉතින් මේ දෙකටම ටයිම් එක ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉතින් මම ඒක දෙවෙනි පාර්ට් එකක් අරගෙන මේ ලොකේෂන් එකේම ඒ මියුසියම් එකයි ලයිට් හවුස් එක ඉවරටම එනකලා වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. ඒකත් අනිවාර්යෙන් බලන්න. ඉතින් මේ තැන මිස් කරගන්න එපා. ඔයාලත් ජපානයේ ඉන්න කෙනෙක් නම් මේ තැන බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ තැන බලන්න එන්න. බලපු අය ඕනනම් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න ඔයාලගේ අදහස. බලපු නැති අය එනවා නම් ටිකක් කලින් එන්න. හවස 5 වෙනකොට මේකේ ගොඩක් ස්ථාන වහනවා. එතනට කලින් ඔයාලා එන්න. හවස 4-5 වෙනකොට ටයිම් එක මැනේජ් කරගෙන එන්න බලන්න අනිවාර්යෙන්ම. එතකොට ඔයාලට ඒක හොඳයි. ලයික් කරන්න, ෆලෝ කරන්න, සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මාව TikTok එකෙත් ෆලෝ කරලා තියාගන්න. මේ වගේ ලස්සන කන්ටෙන්ට් හොයලා වෙනුවෙන්ම ජපානයේ සුන්දර තැන අරගෙන එන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ජය වේවා. සුබ දවසක්.